හරි. බලන්න ළමයි මේ ළමෙක් දාපු කමෙන්ට් එකක්. මේ කමෙන්ට් එකෙන් ඔබලගේ ජීවිතයට ගන්න තියෙනවා පුදුමාකාර දෙයක්. මම දැන් සර්ගේ වීඩියෝ බලන්නේ ඇත්තටම ඒවා ගොඩක් ජීවිතයට වැදගත්. හරි. ඒක නෙමෙයි මට කියන්න ඕන කතාව. මම මේක සම්පූර්ණයෙන්ම කියවන්නේ ළමයා කියලා තියෙන දේ ගැන ළමයි සම්පූර්ණ අදහස ඔබලට යන්න ඕන නිසා. සර් මම දැන් A level ෂයි දෙකක් කරා බයෝ වලින් අපේ අම්මා හඳහන් බලන තැනකට ගිහින් මම සෙකන්ඩ් එක කරද්දි එයා හඳහන බලලා කිව්වලු මෙයාට සයන්ස් නොකර ආර්ට් කොමර්ස් වගේ සබ්ජෙක්ට් එකක් තමයි කරන්න තිබ්බේ කියලා. එයාලා දැන් මට කියනවා ඒක නිතරම සර් මම තව ෂයි එකක් කරලා කොහොම හරි හොඳ රිසල්ට් එකක් දාන්න මේ දවස්වල වැඩ කරනවා. මිනිස්සුත් මට එක එක කතා කියනවා. මට ඕන පරාජිත කෙනෙක් වෙන්න නෙමෙයි. එතකොට ඒ ළමයි අහලා තිනවා සර් මට කියන්නකෝ ඇත්තටම A level ගොඩ දාන්න ඔය හඳහන් බලන අය කියන කතා ඇත්තටම බලපානවද? මහන්සි වෙලා වැඩ කරොත් මොන විෂය කරත් A level ගොඩ දාන්න පුළුවන් නේද? හරි. මේක ළමයි මගේ ජීවිතයේ අත්දැකීම් එක්ක මට කතා කරන්නත් පුළුවන්. මම මේකට මේ කතාවට ආරම්භය මේ විදිහට ගන්නම්. දැන් ඉස්සර කාලේ ළමයි හිටපු ගණිතඥයෝ ටික එකතු වෙලා මොකද්ද කරලා තියෙන්නේ? එයා ළමයි ත්‍රිකෝණයක දැන් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද අතර අනුපාත තමයි ඔය තියෙන්නේ. tan cos කියයි sin කියයි පාද අතර අනුපාත. මේගොල්ලෝ ළමයි මොකද්ද කරේ? ඒ පාද අතර අනුපාත කෝණයත් එක්ක සම්බන්ධ කරලා වගුවක් හැදුවා. ඒ කාලේ ළමයි අවුරුදු ගාණක් තිස්සේ පිරිසක් මහන්සි වෙලා තමයි ඕක හදලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ කෙලින්ම ඒ අගේ දාලා ගණන් හදනවා. හැබැයි ඕන තරම් ඕගොල්ලොන්ගේ අතර නැද්ද ළමයි ත්‍රිකෝණමිතික වගුවක් තිබිලා ඒකේ තියෙන දේවලුත් සත්‍යයි හරියට ගණන් හදාගන්න බැරි. ළමයි කේන්දරෙත් අන්න ඒ වගේ. හරිද? කවුද දන්නේ ළමයි හැදුවේ ඔය ලඝු ගණක වගුව වගේම තමයි ත්‍රිකෝණමිතික වගුව වගේ. මම ඒව ගත්තේ ඊට වඩා ගොඩක් සංකීර්ණයි අරක. හරි ඒක අවුරුදු ගාණක් ලක්ෂ ගාණක් හදන්න ඕන දෙයක්. මං උදාහරණයක් ගත්තේ උඹලට තේරෙන්න. ළමයි කේන්දරෙත් අන්න ඒ වගේ. හරිද? අවුරුදු ගාණක් මිනිස්සු වෙන දේවල් බලලා ප්‍රතිඵල ගැන හොයලා මිනිස්සුන්ගේ ජීවිතේ ගත වෙන්නේ කොහොමද කියලා බලලා ඒක ලස්සනට හදපු දෙයක්. හැබැයි උඹලා අතර අර ත්‍රිකෝණමිතික වගුව තිබිලා ලඝු ගණක වගුව තිබිලා ගණන් හදාගන්න බැරි වුන් ඉන්නෝ වගේ ළමයි කේන්දර බලන මිනිස්සු අතරත් එහෙම කට්ටිය ඉන්නෝ. දැන් ෆිසික්ස් පන්තියට ගිහිල්ලා ෆිසික්ස් පන්තියේ අවුරුදු එකහමාරක් ඉඳලා යාන්ත්‍ර විද්‍යාව ගණන් හදාගන්න උඹලට බෑනේ. ඒ වගේ තමයි ළමයි. ඒක සබ්ජෙක්ට් එකක්. ඒකත් විෂයපතයක්. ඒකේ ප්‍රවීණයෝ ඉන්නවා. ඒ වගේම ළමයි ඒකේ ප්‍රවීණ නොවිච්ච මිනිස්සු ඉන්නවා. හැබැයි අර ගණිත වගුව වගේ නෙමෙයි ළමයි. නිශ්චිතාගයක් ඒ දේවල් වලට දෙන්න බෑ. සම්භාවිතාවයන් තියෙන්නේ. මිනිස්සෙක්ගේ ළමයි ජීවිතය ගැන සම්භාවිතාවයක් දෙන්නේ. දැන් විශේෂයෙන්ම දැන් මම සම්බන්ධයෙන් කතා කරද්දි ළමයි ඔය ළමයිගේ කේන්දරේ වගේම තමයි. දැන් මගේ කේන්දරේ බල්ලා කියනවා මට කලා හැකියාවන් තියෙනවා. ඔව් කලා හැකියාවන් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ළමයි කේන්දරේ බල්ලා සමහර වෙලාවට සමහර ළමයින්ට කියනවා O level හොඳට පාස් වෙනවා. දැන් විශේෂයෙන්ම ළමයි එකපාරක් මගේ කේන්දරේ බැලුවට පස්සේ ඒ කේන්දරේ බලපු තැනින් කිව්ව කතාව තමයි මොකක්ද? A level වලට මට ගන්න තිබිලා තියෙන්නේ B3ක්. හැබැයි මම A level වලට A3ක් ගත්තානේ. මම A level වලට A සාමාර්ථ 3ක් ගත්තා. ළමයි මේ හන්ද ලියලා තියෙන දේම වෙනවා කියලා එකක් නෑ. ඕන තරම් තමන්ගේ අනාගතේ වෙනස් කරගත්ත මිනිස්සු ඉන්නවා. දැන් මමට A3ක් ඇවිල්ලා තියෙනවනේ. මම මෙඩිසින් ඇවිල්ලා තියෙනවනේ. ළමයි මතක තියාගන්න උත්සාහවන්තයාට කරන්න බැරි දෙයක් නෑ. දැන් සරලම කතාව හිතන්නකෝ. බුදුහාමුදුරුවෝ ඉපදිච්ච වෙලාවේ කේන්දරේ බල්ලා ළමයි උපන් වෙලාව බලලා කිව්වා බුදු වෙනවා නැත්තම් සක්විති රජ වෙනවා. අන්ත දෙකක් නේ ළමයි. හරි හරියට ඉරයි හඳයි වගේ. බුදු වුණාම රජසැප නෑනේ. ළමයි රජෙක් වුණාම බුදු වෙන්න බෑනේ. කෙලවරවල් දෙකක් අන්ත දෙකක්. ඒ අතර ලොකු පරාසයක් තියෙනවා. ඔයා හිතන්න එහෙම තැනකත් ළමයි හරියට තීරණයක් ගන්න මහා දක්ෂයන්ට අපහසු වුණා නම් මේ ඔයාගේ කේන්දරයේ ළමයි බලලා කියන කතා 100%ක් හැමතිස්සෙම සත්‍ය වෙනවද? ළමයි හෙට මැරෙනවා කියලා කිව්වත් කමක් නැහැ. අද ජීවිතේ අත්තරින් එපා. තාමත් ඔයාට ඔයාගේ ජීවිතේ ගොඩ දාගන්න සම්භාවිතාවයක් තියෙනවා. හරි කේන්දර කියන්නේ බොරු නෙමෙයි. ඒවල තියෙනවා ඇත්ත. ඒවා ඇත්ත. හැබැයි ඔය කියන මිනිස්සු හැමෝම දක්ෂෝ නෙමෙයිනේ ළමයි. හරි කියන මිනිස්සු හැමෝම දක්ෂෝ නෙමෙයි. ඒ මිනිස්සු උනත් ඇත්තටම දක්ෂෝ පිළිගන්නවා. මොකක්ද? මේවා වෙන්න පුළුවන් ඒ තමන් වැඩ කරොත්. දැන් ඔය කලා හැකියාවන් තියෙනවයි කියලා කිව්වට ඔයා වැඩ කරොත් ඔයාට ඊට වඩා තැනකට යන්න බැයිද? යන්න පුළුවන් ළමයි. දැන් සමහර වෙලාවට මහා ලොකු දේවල් කේන්දරවල තියෙනවා. හරි අරක තියෙනවා, මේක තියෙනවා, අරක වෙනවා, මේක වෙනවා. හැබැයි ළමයි නිකන් ඉඳලා ඒව ලැබෙන්නේ නැහැ. මහන්සි වෙන්න ඕන, වැඩ කරන්න ඕන. උඹලා වැඩ කරොත් තමයි උඹලට එතනට යන්න ලැබෙන්නේ. ඒ නිසා ළමයි කවුරුත් කියන කතා අහලා මානසිකව වැටෙන්න එපා.
හරිද? කෙනෙක් දෙයක් කිව්වා මේක ගන්න ඕන විදියක් තියෙනවා. දැන් මේ ළමයා ඒක අරගෙන තින්නේ මට ආර්ට් කරන්න බලුවන් කිව්වා ඒ නිසා මට වෙන එකක් කරන්න බෑ කියන එහෙම නෙමෙයි. යකෝ කලා හැකියාවක් කියලා කියන්නේ කොච්චර හිතන්න පුළුවන්ද? චිත්‍රයක් නිකන් අඳින්න පුළුවන්ද? යකෝ කලාවට තියෙන හැකියාව A level භෞතික විද්‍යාවට දැම්මොත් මොනව වෙයිද? නිකමට හිතන්න ඕනේ එහෙමන ළමයි. චිත්‍රයක් අඳින්න නිකම් බෑ. සින්දුවක් ලියන නිකම් බෑ ළමයි. ඒකට අදහස් ගලාගෙන ඉන්න ඕන, හිතන්න පුළුවන් වෙන්න ඕන. කොච්චර දේවල් තියෙන්න ඕනද? ඒ නිසා ළමයි හිතට ගන්න. හරි? දක්ෂයෙක් වෙන එක ළමයි දක්ෂයෙක් වෙනව කොහොම හරි. මතක තියාගන්න ඒක බලපාන්නේ තමාගේ තෝරා ගැනීම මුඩ. දැන් හිතන්න සක්විති රජ වුණේ නැති වුණාට බං සිදුහත් කුමාරයා ගිහි ගෙදර ඉද්දි ළමයි රජෙක් දැනගන්න ඕනේ හැම දෙයක්ම දැනගත්තනේ. දැනගත්තයි බැරි වුණේ නෑනේ. හැබැයි අන්තිමේ බුදු තමයි උනේ. ළමයි මතක තියාගන්න ඔයාට තියෙන කලා හැකියාවන් වෙන්න පුළුවන්. හරි? ඒවා පෙර නැති කරන්න බෑනේ. අපි පතාගෙන ආපු විදිය, අපි උපන් විදිය ඒව වෙනස් කරන්න බෑ. හැබැයි ළමයි එහෙමයි කියලා අපේ ජීවිතේ අපේ ගමන අපිට වෙනස් කරගන්න බෑ. ජීවිතේ අපි ළමයි මාර්ගයක් තෝරගන්න ඕන එක ප්‍රොෆිටබල් වෙන්න ඕන. හරි? සරලම කතාව වන්නේ ඒකයි. අපි කරන දේෙන් ආදායමක් ලැබෙන්න ඕන නැත්තම් තමන් ආස දේ කරලා සල්ලි නැතුව ඉන්න බෑනේ. ඒ නිසා ඔයා හැමතිස්සෙම තෝරගන්න ඕන A level කරන ළමෙක් විදියට ඉගෙනගෙන ළමයි හම්බ කරන්න පුළුවන් පාරක්. ඔය කවුරු මොනවා කිව්වත් අන්තිමේ මිනිස්සු සල්ලි හම්බ කරන්න දෙපැයි ළමයි. හරි? ඒ නිසා තේරුම් ගන්න තමන් ආස දේ කරන්න ඕන. ඒක ළමයි තමන්ගේ ආස විදියට කරන්න. හැබැයි මතක තියාගන්න හැමතිස්සෙම එක තමන්ගේ අනාගතය ගැන හිතලා කරන්න ඕන දෙයක්. කේන්දරේ මොනවා කියලා තිබ්බත් කමක් නැහැ. කේන්දරේ ළමයි හරියට කියන්න පුළුවන් මිනිස්සෙක් වැරදියට කියන්න පුළුවන්. දැන් ඔය සමහර ළමයි රුපියල් 500ට කේන්දරේ බල්ලා කියනවා කම්පියුටරේට දාලා අමු පච කියන්නේ. හරි? ඒවා ඇත්තම දැන් ඇත්තටම ඒවල ඇත්ත තියෙනවා. හරි? මම ඒක පිළිගන්නවා ළමයි ගොඩක් දේවල් ඇත්ත තියෙනවා. මොකද බොරුවක් ළමයි එච්චර කල් තියෙන්න විදියක් නැහැනේ. හරි? දැන් අවුරුදු 10 ගාණක් බොරුවක් තියෙනවා. එහෙම බොරු තියෙන්න බෑ. දැන් පෘථුවියේ පැතලී කියලා කට්ටියක් කාලයක් කිව්වා. දැන් කවුරුත් ඒක පැතලී කියලා කියන්නේ නැහනේ. හැබැයි අර දේවල් තාම තියෙනවා ළමයි. ඒකට මේ දේවල් ළමයි හැමදාටම පවතින විදියට මිනිස්සු හදලා තිනවා. ඒවල යම්කිසි ඇත්තක් තියෙනවා. හැබැයි ඒ මැත්තේ තමන්ගේ ජීවිතේ නැති නාස්ති කරගන්න නෙමෙයි ඒවා තියෙන්නේ. යකෝ දැන් ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න ගියාට පස්සේ ડોක්ටර් ඔයාගේ රිපෝට්ස් බලලා ඉවර වෙලා කියනවා මෙහෙම ලෙඩක් තියෙනවා. ලෙඩක් තියෙනවායි කියලා උඹලා බය කරලා ගෙදර එවනවද? අපෝ නෑ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න මෙන්න බෙහෙත් මේ බෙහෙත් ගන්න මේ බෙහෙත් ගත්තට පස්සේ ඔයා සනීප වෙනවා. ડોක්ටර් කියන්නේ ඒකනේ ළමයි. යකෝ මතක තියාගන්න ඔයාගේ පෙර ආත්මේ පව් තියෙනවා. ඔය ලෙඩ වගේ තමයි. ඔයාගේ රිපෝට් එක තමයි කේන්දරේ. හරිද? ඔය රිපෝට් එක දිහා බලලා ළමයි ඇස්ට්‍රොලොජිස්ට් කෙනෙක් කියනවා ඔයාට මෙන්න මේවා කරන්න. හරි? යකෝ ඒවා පුළුවන් විදියට කරන්න බෝධි පූජාවක් කරන්න කියනවා නම් කරන්න කමක් නැහැ කරන්න. ඒවා බෙහෙත් කියලා හිතාගන්න. දැන් මැරුණේ නෑනේ අර ලෙඩා. ලෙඩාට බෙහෙත් කරාම ලෙඩා සනීප වෙනවා. සනීප වෙනව ළමයි මැරෙන්න ඉන්නව නම් මැරෙන්න තියෙන කාලේ හරි ළමයි ඊට වඩා ඈතට යනවා. අන්න ඒ වගේ තමයි ළමයි. හරි? අපි පෙර කරපු පව් ඒවා පැත්තකට දාන්නකො මේ A level නේ. මේ වෙලාවේ ළමයි තමන්ට ලෙඩක් තියෙනවා නම් ඒකට බෙහෙත් ටික අරගෙන වැඩ කරා. මෝඩයෙක් වගේ මට ලෙඩක් තියෙනවා කියලා හිත ඉන්න එපා. සමහර ළමයි ඉන්නවා මහා විශාල ලෙඩ රෝග තියාගෙන සමහර වෙලාවට ළමයි ඇඟේ එලේ වතුර වෙනවා. ඒ ළමයින්ට පාඩම් කරන්න නෙමෙයි ජීවත් වෙන්නේ අදද හෙටද කියලා දන්නේ නැහැ. ඒ ළමයි මැරීගෙන වැඩ කරනවා. සමහර වෙලාවට අම්මා තාත්තා මැරෙන්න ඇඳට වැටිලා. ඒත් ළමයි වැඩ කරනවා. යකෝ උඹලා මේ විකාරයක් අල්ලගෙන දඟලන්න එපා. උඹලා හිතට ගන්න ඕන දේ තමයි ජීවිතේ ඇත්තටම හොඳයිනේ. Tamanට වැරද්දක් වෙන්න තියෙනවනේ ඒක කලින් දැනගන්න එක හොඳයි. ඒක හිතට අරගෙන එහෙම නොවෙන්න වැඩ කරන්න ළමයි. ඒකට තමයි මේ දේවල් තියෙන්නේ. මානසිකව වැටෙන්න නෙමෙයි මානසිකව ගොඩ නැගෙන්න. ඒ නිසා ළමයි හිතට ගන්න මේක මේ කවුරුත් කියන නිසාවත් ලියවිලා තියෙන නිසාවත් එහෙම නෙමෙයි වෙන්නේ. ඔයාට ඕන නම් ඔයාට කරන්න පුළුවන්. හරි? ඔයාගේ ඌමනාව ඔයාගේ සිතවිල්ල. හිතන දේ තමයි දවසක වෙන්නේ. හරි? ඔයා හිත පුළුවන් තරම් තදට තියාගෙන වැඩ කරන්න. එතකොට දවසක් එයි ළමයි ඔය ඔක්කොම පස්සට ගිහිල්ලා ඔයාගේ උත්සාහය කියන එක පළවෙනිය වෙන. අපිට ඉතුරු වෙලා තියෙන්නේ මාස 8යි.
අද ඔයා බිඳුව මට්ටමේ හිටියත් මාස 8ක ළමයි යන්න ඕන පාරක් තියෙනවා. වෛද්‍ය පීඨ ගත්තත් ඉංජිනේරු පීඨ ගත්තත් ඔය හැම පීඨයකම සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි බහුතරයක් ඉන්නවා. සතිපතා අපි මීටින්ග්ස් ගන්නවා. මේ මීටින්ග්ස් වලදී අපි ඉගෙන ගන්න පාඩම් වේගෙන් නැවත මතක් කර ගැනීම සිද්ධ කරනවා. සෙකන්ඩ් ෂයි එකක් තර්ඩ් ෂයි එකක් හරි සැලැස්මකට අනුව කරනවා නම් බය වෙන්න ඕනේ නෑ ළමයි. භෞතික විද්‍යාවට අපිට ඒකක් ගන්න බෑ බං. නිකන් ඔහේ වැඩ කර කර ඉඳලා. අඩු ගානේ අවුරුදු 45කවත් භෞතික විද්‍යාව පාස් පේපර්ස් අපි කරන්න ඕන. මේ විෂයන් තුනම ගොඩ දාන්න මාස 8 කියන එක හොඳටම ප්‍රමාණ. එඩිසන් බල්බ් එක හොයාගත්තේ මිනිස්සයා 10 පාරක් උත්සාහ කරලත් මිනිස්සයාට ඒක කරගන්න බැරි වුණේ. මේ මිනිස්සයා මේක අත්හැරියා නම් අද බල්බ් එක කියන එකක් මේ ලෝකේ නැහැ. ඒක පාරක් හරි උත්සාහ කරන්න පුළුවන් නම් ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි හැම ළමෙක්ම අද පටන් අරගෙන මේක කරන්න ඕන. සරලව හිතන්න ක්ලාස් එකේ ගිහිල්ලා හැමදාම වාඩි වෙලා හිටියා. ටියුට් එක පෙරෙව්වා. අන්තිම කාලේ චෙට් එක වගේ ළමයි ටියුට් එක පෙරෙව්වා. හැබැයි ඔයාට තාම සිද්ධාන්තය අවබෝධ වෙලා නැහැ. අද ඔයා 0 ලෙවල් එකේ හිටියත් ඔයාට භෞතික විද්‍යාවට ඒ සාමාර්ථයක් ගන්න